I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear. Good morning. ඔන්න අපි ආවා රත්නගිරිය මුදුනට කැලින් ඇතුල් වෙලා ඉන්නේ කැලේට. ඉන්න රත්නගිරිය පේනවා. අපි ලෙබනන් වත්තෙන් ආවේ 7:00ට. දැන් 7:55යි. එක දවසින් දූවිලි හරහා ඇටන් වලට යන්න තමයි try කරන්නේ. අපි ගිය සැරේ කොහෙද රණමුරේ ගියා වගේ. KMP හරහා දූවිලියල් ඉන්ෆිනිටිය දුම්බර හරහා ඇටන් වලට අපි බලමු. ඊයේ වැහලා මුළු කැලේම තෙතයි. ඇඳුම් දැනටම තෙත් වෙලා තියෙන්නේ. ඔක්කොම ටික පින්නට ගස්වල තියෙන. අපි යමු. පළවෙනි වතුර පාර ක්‍රොස් කරා වතුර ටිකුත් බීලා අපි යනවා එලට නගිරියට. විතර කෙලිය වෙట్లా පේන හද ලස්සන රන්වන් පාටින් දිලිසෙනේදී ඔන්න අපේ ඩොක්ටර් යන සුපුරුදු විදියට it could build and build until finally see. Whoa, it's taking over. Damn, no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders just to get out of the home. It sucks, I've had enough. I don't wanna feel the stuck under the rug, all my problems that I shove. 8:32යි වෙලාව. අපි හරියටම පැයක් ආවා. විශේෂයෙන් කියන්න ඕනේ. කියන්න අමතක වුණා ගමන පටන් ගන්න. අවසර අරන් එන්න. මේවා ෆොරස්ට් එකකින් ආරක්ෂා කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඒකට ඔයාලත් සහයෝගය දක්වන්න හැම වෙලාවකම අවසර අරන් එන්න. නීති පිළිපදින්න. ඉතින් එහෙම නැතුව ඔය JBL උස්සගෙන මේ වගේ අතු කපාගෙන කඩාගෙන යන මේවා විනාශ කරන්න නම් මේවට එන්න එපා. මේ වගේ තියෙන වටිනාකම මුලින්ම තේරුම් අරගෙන දැනගෙන එන්න. එතකොට මේවා ආරක්ෂා කරන්න හිතේ. ඉස්සරහට මේ ට්‍රේල් හැදිලා හැමෝටම නීති පද්ධතියක් යටතේ මේවට ඇතුල් වෙලා මේ වගේ තියෙන ලස්සන දකින්න පුළුවන් වෙයි. ඒවට ෆොරස්ට් එකෙන් ලොකු කාර්යභාරයක් කරගෙන යනවා. යම් ඉස්සරහට මේ පැත්තට නම් ලොකු ඇස්සක් නෑ. හැබැයි මට හිතෙන විදිහට ලොකු එහි අඳුරක් තියෙනවා. ඉන්ෆිනිටිය පැත්තට වගේ වෙන්න, පහළ පැත්තට වගේ වෙන්න. අද ඊයේ වගේ හවස් වෙනකොට අම්බානකට නෙලයි දන්නේ. අපි I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me. But let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough. අපේ සුපුරුදු දියවුල්පත වතුර ටිකක් බොන්න. හැමදාම නැහැ, හැමතැනම නැහැ. එකම තැනයි. එන්න බඩු මේ. අපිට තියෙන එකම කරදරේ ලහිරු කෙලින් මත ඇරුණනේ. අර උඩ හොඳට ඇවිදින්න පුළුවන්. ඇවිදින්න පුළුවන්.
build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy. And silently, it could build and build until you finally see. Whoa, it's taking over, damn no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober. මහගංග පහු කරන්න ගියා පැයයි විනාඩි 40ක්. යා KMP පැත්තට අද KMP නතර වෙන්න අදහසක් නැහැ. දිගටම යනවා අපි. පිටම ගිහිල්ලා දෙයට කනවා අපි අලවාඩිය පහු කරගන්න. අලවාඩිය පහු කරලා ගන්න. අලවාඩිය පහු කරලා හැම වෙලේම කලවිලි ගන්න. මේ බන් පාරෙම තිබ්බට මෙතන තියෙන කූඩුවක් පිටරත් එක්ක පේනවාද? කූඩුවක් කියලා හොයන්නවත් බෑනේ. ඒකයි කූඩුවක් හදලා තියෙන්නේ. මාර ලස්සනයි. ඔන්න අපි KMP වලට ආවා. හරියටම පැය 2යි ගිහින් තියෙන්නේ. 9:00 වෙලා. අපි KMP වල වැඩි වෙලාවක් ඉන්න අදහසක් නැහැ අද. ඉස්සරහට ගිහිල්ලා කන්න කියලා තමයි හිතන් ඉන්නේ. Give a fuck, can't stop, unplugged, feeling overwhelmed, I think I've had enough, gotta find a way to get some energy, gotta find someone who's a good friend of me, I need purpose to make it all KMP වල සංකේතය තමයි ඉතින් වෙනසක් කියන්නේ. life is filled with memories, not a life with regret in front of me, I need focus to keep me from hopeless, psychosis, if I keep කවුද ගොරෝන සද්දයක් එනවා? එද්දේ Build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear. That my mind fills up into a creature, and it ඔන්න අපි ආවා somewhere much deeper. එතන හන්දියට. අපි KMP පැත්තේ ඉඳලා ආවේ. මේ පැත්තට තුන්නිස්කල RKPA පැත්තට. දැන් යන්නේ මෙහෙට දූවිලි පැත්තට. යම් අහන්න බලන්න සින්දුවක්ද පලියක්ද? මේ ගස් ඔක්කොටම අකුණු ගහලා වගේ තමයි මැරලා තියෙන්නේ. මහතුමාම එක දවසක් කිව්වේ නම් මේ හරියට සෑහෙන්න අකුණු ගහනවා. මේ අකුණු ගහලා තමයි මේ ගස් මැරිලා තියෙන්නේ කියලා. ඒක විද්‍යාත්මක පැත්තවත් සත්‍යතාවයත් හරියටම දන්නේ නැහැ. හැබැයි එතන සාමාන්‍යයෙන් පර්චස් 3-4 වගේ කෑල්ලක සම්පූර්ණයෙන් විශාල ගස් ඔක්කොම මැරිලා තියෙනවා. ගිනි තියලත් නෙමෙයි. සමහරට ඇත්ත වෙන්නේ නැති. යාවා හේමචන්ද්‍රවාඩියට මෙන්න මෙහින් ලස්සනම ලස්සන තුන්නිස්කල පාට ගස් පිරිච්ච කුරු ගස් වනාන්තරේ මං හිතන්නේ ජීවිතේ දැකපු ලස්සනම කන්ද. අය මේ වගේ ලස්සන කන්දක් ලංකාවේවත් ඇත්තෙත් නැති ඇයි. යනවා ඔහොමම පහු කරගෙන දූවිලි පැත්තට. ඒක මාර ලස්සනයි. I got nightmares in my head, I fear the thoughts build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy. And silently, it could build and build until you finally see. Whoa, it's taking over, damn no closure, moving closer.
No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders just to get out of the home. It sucks, I've had enough, I don't wanna feel the stuck under the rug, all my problems that I shove. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear. 11 මාරනකොට අපි ඉන්ෆිනිටි 7 මාට තමයි අපි ලැබෙන නැත්නම් එන්න පටන් ගත්තේ. යා තට්ටුවලට පහලින් ඉන්ෆිනිටිය අතරින් නායක් ඇවිල්ලා තියෙනවා. බස්සකට පාත් වුණා. දැන් නම් දිගටම තෙමෙන්න ඉවරයි. It sucks when you finally feel like giving up. Oh God, no luck. Everything feels like you're sticky stuck. I'm lost, handcuffed to the bed where I sleep. Don't give a fuck, can't stop. Unplugged, feeling overwhelmed. I think I've had enough. Gotta find a way to get some energy. Gotta find someone who's a good friend of me. I need purpose to make it all worth it. I'm still searching and I'm still learning. I want a life that's filled with memories, not a life with regret in front of me. ඔන්න අපි නාගනම ඉන්ෆිනිටියෙන් යනවා තුම්බර පැත්තට. ස්ටාර් වැස්සකට අහු වුණා. ඒත් අපි යනවා ඉන්ෆිනිටි ගොඩක් වෙලා සාමාන්‍යයෙන් ටිකක් වෙලා ඉන්නම් කියලා ආවේ. හැබැයි වැස්සේ හින්දා අපි ටක් ගාලා පහළට යන්න ගත්තා. දැන් ගිහිල්ලා දුම්බරින් නානවා. නාන්න දෙයක් නැහැ. එන්ට මොනාලා ඉන්නේ. නට තව ටිකක් හොඳට නාගෙන තියටර් වල පැත්තට යනවා. යා බැහැගෙන එනකොට ඔන්න දිට්ටවල ප්‍රතිඵල තියෙනවා ආය. එතන තියෙනවා නායක්. සාමාන්‍යයෙන් ලොකු නායක්. තුම්බරටයි ඉන්ෆිනිටියයි අතරේ තියෙන්නේ මේක. ඒ කිව් එක තමයි. අයියා කිව් එක තමයි. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety filling up every space, no privacy. ඔතන යා අර බල්ලයන් ට්‍රේල් එක තමයි. Build until you finally see. Whoa, it's taking over. Damn, no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over. එතන වෙහිකල්ට ලස්සන දිය පාරක් හැදෙන්නේ. Just to get out of the home, it sucks. I've had enough. I don't wanna feel the stuck under the rug, all my problems that I shove. I got nightmares in my head, I කොහොමද? fear that the thoughts build up until I අර උඩ can't ඉඳලා ආපු නාය. that my mind fills කොහොම? up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I've been feeling weird, I can't seem to ඒ ඉඳලා බලපුවම් බලන්න. sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be යා බලුස් යා එන්න. කියනවා good enough. Nothing's really clear. Sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real. Anxiety can foggy all this stuff. It sucks when you finally feel like giving up. Oh God, no luck. Everything feels like you're sticky stuck. I'm lost, handcuffed to the bed where I sleep. Don't give a fuck, can't stop. Unplugged, feeling overwhelmed. I think I've had enough. Gotta find a way to get some energy. Gotta find someone who's a good friend of me. I need purpose to make it all worth it. I'm still searching and I'm still learning. බලුස් යා බලුස්. Memories, not a life with a brand in front of me. I need focus to keep me from hopeless. Psychosis if I keep hoping. I got nightmares in my head, I fear
nightmares in my head. I fear thoughts build up until I can't hear. And my mind fills up into a creature. And it haunts me so much deeper. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me. But let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me. But let's be really real, anxiety can foggy all this stuff. ඔන්න අපි දුම්බර It's taking over, damn no closure, moving closer. No exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders. Like moving boulders just to get out of the home. It sucks, I've had enough, I don't wanna feel the stuff. Under the rug, all my problems that are shoved. I got nightmares in my head. I fear thoughts build up until I can't hear. And my mind fills up into a creature. And it haunts me so much deeper. I got nightmares in my head. I fear thoughts build up until I can't hear. And my mind fills ඔන්න අපි දුම්බරනොත් යනවා නෑවා කෑවා දැන් ඉතින් කෙලින්ම ඇටන් වලට තමයි වෙලාව 1:00යි බලමු කී වෙයිද කියලා රැස් අනුව තමයි මේක තමා මේ නකල්ස් වල තියෙන දෙවන්තම ගහ කියලා කියන්නේ ඔන්න හිතා ගන්න පුළුවන් කොච්චරක්ද කියලා කී දෙනෙක් ඕනේ වේද එන්න බදන්න ඔන්න I'm still searching and I'm still learning. What a life filled with memories, not a life with regret in front of me. I need focus to keep me from hopeless psychosis if I keep moping. I got nightmares in my head. I fear that the thoughts build up until I can't hear. That my mind fills up into a creature. And it haunts me somewhere much deeper. I අර got තුන් nightmares නිස්කලට මෙහා in my පැත්තේ head. I fear අතනින් දූවිලි අල්ල ගාවින් thoughts build up කොහොම ඇවිල්ලා ඔය කන්දත් අහු කරගෙන up into a creature. මම ඔහොම එන්නේ දැන් ඔහොම යනවා It haunts me somewhere much deeper. වෙලාව 4:00යි ඔන්න අපි ගල්පොළ මුල්ල වැවි Sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me. But let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me. But let's be really real, anxiety can foggy all this stuff.